ටාගට් කරේ කොයි ඡාන්ත ගෲප් එකද? මොන ගෲප් එකද ඔබට කඩා ගන්න ටාගට් කරේ? මම ටාගට් කරේ මධ්‍ය වාමවාදී කඳවුරු ලංකාවේ. ඒක බර වැඩි. මධ්‍ය වාමවාදීව කතා නෙමෙයි. කොයි ගෲප් කොතන තිබුණු ගොඩද? පොහොට්ටුවේ ඡන්ද ඔය වාමවාදී ඔය අපිට තේරෙන්නේ නැහැ. මොන ඡන්ද ගොඩ? මොන ගොඩද? 69 ලක්ෂයක් ජනතාව. 69 ලක්ෂය. 69 ලක්ෂයෙන් 1,22,390ක් ලැබුණා කියන්නේ. 69 ලක්ෂයකින් 156කින් 1,22,396යි දිලිත් ජයවීර ලබන්නේ. ඔබ emotional damage. ගොඩක් අය අහනවා සර්වජන බලය කියන්නේ මේ දේශපාලන අනාථයින්ගේ තිප්පලක්ද කවුරුත් කඳවුරක්ද කවුරුත් බාරග නොගන්න අය කවුරුත් නොමිනේෂන් දෙන්නේ නැති අය එන ඕන කෙනෙක්ට එන්න තියෙන ජොයින්ට් එක තමයි අර අතන ඇක්වයිනාස් එක ඉස්සරහා එහා පැත්තේ තියෙන සර්වජන බලයේ දිලිත් ජයවීරගේ කාර්යාලය ඔෆිස් එක එතනට ආවම දිලිත් ජයවීර බලන් ඉන්නවා මෙන්න මෙහෙම මල් මාලේ දැම්මා මෙන්න මෙහෙම ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ වාඩි කළා ඔන්න මල්ලි කතා කරන්න කියලා දුන්නා හරිද ඒ කතාව බලන්න අපි දිස්ත්‍රික්ක 22කටම අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඔය වගේම ආපු අය. බලන්න. ලංකාවේ දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 17කට අපි ප්‍රධාන පෙළේ ව්‍යවසායකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යවසායකින් අපේ ඉදිරිපත් කරලා තියෙනවා. පොහොට්ටුවේ හිටපු අය නේද ගොඩක් ඉන්නේ? පොහොට්ටුවේ හිටපු කොළඹ දිස්ත්‍රික්කයේ පොළොන්නරුවේ නායකයා කවුද? මම හිතුවා මෙතෙන්ට එයි කියලා. හැබැයි මම දන්නේ නැති දිස්ත්‍රික්ක 22ක් තියෙනවා සහෝදරයා. නායකයා කවුද ටික? දිස්ත්‍රික්ක 22ක් ලංකාවේ තියෙනවා. ඒ කැමති නැද්ද? නෑ 22. පොළොන්නරුව ලංකාවේ දිස්ත්‍රික්කය නෙමෙයිද? 21ක් කතා කරලා 22 වෙනිකට එමු. නෑ මම හිතුවා පොළොන්නරුව ලංකාවේ නෙමෙයි කියලා ඔබ අකමැති නිසා කතා කරන්නේ.